හැමෝටම ශල්මන් රොබ්බි ආචාර්ය ඉතුෂෙන්ශපුයි පාස්කු උත්සවය පෙර මධ්‍යම රාත්‍රියට පෙර ශුද්ධාත්මයාණන් වහන්සේ මා පෙළඹවූයේ ලෝකයේ අනෙක් පැත්තේ සිටින ඔබගෙන් සමහරෙකු වන ඕස්ට්‍රේලියාව, කොරියාව, චීනය ඔබ දැනටමත් පාස්කු උත්සවයට ඇතුළු වෙමින් සිටින අතර එය යුරෝපය, අප්‍රිකාව, උතුරු සහ දකුණු ඇමරිකාවට මඟ පෙන්වනු ඇතේ ඔබට මුදා හැරීමට. අවසාන අනාවැකිමය වීඩියෝවක්. මෙම අද ඔබට නිකුත් කරන මෙම වීඩියෝ සහ මෙම හෙළිදරව් ඊශ්වරයාලි ශ්‍රේෂ්ඨයන් විසින් හෙළිදරව් කර ඇති බව මෙම ඔබට අන්තර ඇඟවිය යුතුයි. මම මේ ගැන භාවනා කළේ ඒ වගේම මම දෙවියන්ගෙන් ඇහුවා මේක ඔය එක්ක බෙදා ගන්නවද කියලා. ඒ වගේම එයා මට කිව්වේ ඒක ඔය එක්ක බෙදා ගන්න කියලා. අපි පස්ටිවර්ඩ් ඇතුළු වෙන විට මජෙඩ මොට්සෝ එකක් තියෙනවා. ඔයට පේනවා. අමෝලිකා විරාශි කිරීම. මෙංග මතිය අතතියාගේ ඉන්න මේ පුති අමෝලිකා විරාශි කිරීම පිළිබඳ ශලිෂ්ඨතම රාස්වලි එක අද ලෝකයේ සිදුවීමේ පවතිනද සාමේ යුද්ධයේදී සිදු දුටයම් වන අනායක පාමේ තිබෙනවා. හිංගොඩට කොටස් එය මංජඩ යන නමින් හඳුන්වයි. හබරුව භාෂාවෙන් මංජඩ යන වචනය තෙරෙන් කතාව පැවසීම යන්නේ. ඒක තියෙන්නේ හොඟගොඩු හදවත. මජ්ජිරුවරුන්ගේ හදවත් අපි අවසයි කාලය ගෙනනා කියල යච්චනව කියවනවා. අද මෙම ඔබට හෙළි කිරීමට යන බයි උපදවන කතේ ඔබ පස්කවට ඇතුළු වන විට බොහෝ භාවනාවක් අවශ්‍ය කරයි. ඔබ පේසච් ශියව තිරිවත යන ඇතයි මෙම අවකවුම් බලාපොරොත්තුවීම. ඒ තිවන් සඳහා ඔප අදම ලියාපතින් තිවන ඇති. යච්චානෝඩ සවන්ද වන්න එහි මෙසි සඳහන් මේ අපගේ පියවරම්ට සා අපට සතිය වේ. මේකෙන සුදු ඔවුනාත නැවතත් නැගිට අපිය විනාශ කරත්. සියම් පරම්පරාවගම ඔවුන් අපගේ විනාශය සේත. නමුත් ශුද්ධ තෙරත්තනින් මාන්සේ උන්වහන්සේට ආශිර්වාද වූ අපි ඔවුන්ගේ අතින් තෙලවා ගැන. මොහෙශ්‍යමඩ යන නමින් හඳුන්වන මෙම යච්චනෝ අමොලි කවුරු විනාශ කිරීම මහරාස්සා ඔබ යච්චලුව නිලක් කතරගන්න කිසිදු යන්නෝ ඩංගු වී. චයිගේ එක. දැන් මේක වචනාර්ථයෙන් පරිවර්තනය කරලා තියෙන විදිහ අහන්න වාර්ෂා මොඩලාවටයෙන් වලින් ඇයි අප වෙනුවෙන් සහ අපගේ පියවරුම් වෙනුවෙන් පෙනී සිටියේ. සුදු කාලිකව සිටීම යන කුමක්ද? ඒක පරම්දුවේ. එය දිවයින් වහන්සේගේ කිව්සුමයි. ඒව ඊජිප්තු කාලයේ සිට අනාගත මැදින් දැක්වින් පවතින දේවල්. මතක තියාගන්න පළමු මැදින් සහ අවසන් මැදිම සමානයි. ඊශ්වරයාලේ පුරෝ සමඳ කටයුතු කිරීමට සිදුවියේ. අද බැංචිමින් නෙතනී ඊරානයේ පූර්ව ලෙස හැඳින්වේ. තවද ඔහු පැවසුවේ ඊරානයට දෙන්වා සංගීත 10ක් පැමිණෙන බවයි. ඒ වගේම මම අද ඔබට මේ බයිකාරානායකය පෙන්වන්න කැමතියි. ඊළඟ පුලියේ ශලයේ සිට පොලිවුඩ් අමදාලියන් එල්චල්තෙන් කියලා තියෙන නිසා ඔබ පොඩක් කලබල වෙන්න පුළුවන්. එහි තරම් අපිව විනාශ කිරීමට උත්සාහ කරන අපි මත නැගී සිටින එකම එක සිග්න බවයි. හිංකකදී යචනෝ යතර වන්නේ එචිද යන වචනේ. අපිව විනාශ කරන්න හොදන කෙනෙක් ඉන්නවා. අපිව විනාශ කරන්න හදන්නේ කවුද? සුග්‍රී අමෝලිකවර්ම විනාශ කරන්නේ කෙසේද ඔබ දෙනා ගැනීමට මේ දෙන් අපට උගන්වන දුට අවධානය යොමු කරන්න. හබරුවේ වචනේ HD යන්නේ. ඒ සියල්ල පිටිපස සිටගෙන සිටින තැනැත්තේ. සතිම් අපිව විනාශ කිරීමට උත්සාහකාරී නමුත් දිවයින් වහන්සේ ඔහුට අපිව විනාශ කිරීමට ඉඩ නොදෙන ඇති මාන්දසයන් පරම්පරාවකම දිවයින් වහන්සේ අපට ගැලවීමේ වෙයි. නමුත් මේට සවන් දෙන්නේ මන්ද අපට විරුද්ධව සිටින කෙනෙක් සිට. ඒ කියන හබරුව වචනේ කුමක්ද? ඒ එචඩු කියන වචනයයි. මම තමයි ඒ එචඩු කියලා කියන්නේ කවුද? ඔව් හෂින් මෂෙක් සයෝෂා ඔවුන් සියල්ලන් මේ එචඩු ලෙස හඳුන්වනවා. නමුත් මෙතරවරුන් එචඩ යන වචනේ විශාල රාශියක් සංගව ඇති.
ඉතිදයන වචනය ආරම්භ වන්නේ ඇල්ෆියන් හබරුවා කරුණි. ඇල්ෆියන්න අදහස් කරන්න ඉරනේ අපිව විනාශ කිරීමට උත්සා කිරීමයි. චුතුවකුට ගැන කොමක් කිව හැකිද. චමීන් හිස්බුල්ල හිමුස් ඔවුන් සියල්ලම ලිපිය කොටසක් චුතු. මේ අපිය විනාශ කරන්න හදුන් කෙනෙ. ඊරානේ හිස්බුල්ල චමීන් හිමුසු ඔවුන් සියල්ලම මෙම කතයි කොටසක් වන අතර ඒ මෙහි පෙයිතේ දක්නට ලැබි ඒ අපිවා හැරදමයි. අවසන් අකුරික සමඳ ඩොයිට් අකුරු. දොයිට් අකුරුව නියෝජනය කරන්න කුමක්ද. සහෝදර සහෝදරීන් ඩොයිට් යන අපරු ඩොනල්ඩ් යන වචනය සඳහා වනා කරේ. ඩොනල්ඩ් ටරම්ප් ඔහුගේනම් දිල්ට සමග ආරම්භ වී. රොබ්බි කියන්නේ කලින් ඔයට පස්සේ හදල. ඔය මොනවද කියවන්නේ. මෝ ඊශ්වරයද වජයයි ශේෂ්ඨතම වරයයි. ඊශ්වරයලේ අද ඩොනල්ට යටත් වෙලා කියලා ඔය තේරුම් ගන්න ඕනි. අද එයා ඒ බලවේගවලට යටත් වෙලා. ඉරානයි ඇල්ෆු හිස්බුල්ලො චුතු හිමුස් චුතු ජමීන් චුරුසා දුරට යනු ඩොනල්ඩ් යන වචන හේතයු. අද දින ඔබ සවර්ගේ ඉදිරිපිට සිටගෙන යාචනා කරන්න ඊශ්වරයල් ඩොල්ටෝරුන්ට ඇමරිකා එක්සත් ජනපදයට ඒසාට සා ඇදීමට ඇටතේ නොවන ලෙස. වාර්ෂයමට යන යච්චන ඔබ කියවන විට අදදින් ගොලී වසින් ඊශ්වරයලේ ඉරානය පරාජය කරන බවත් ඇලිෆ් පරාජය කරන බවත් හිස්පුල්ල පරාජය කරන බවත් හිමුස් පරාජය කරන බවත් චමීන් පරාජය කරන බවත් ඒ දිනවල සාමයේ අවසන් දිනවල ඩොනල්ඩ් වෙනුවෙන් ඩොල්ට වෙනුවෙන් පෙනී සිටින බවත් විශ්වාස කරන ලෙසම ඔබ ඉල්ලා සිටීම. එවිට ඊශ්වරයලේ ඉස්මේලගේ පිටුහල් කිරීම නියෝජනය කරන ඇලිෆ් සාචුටියන් දෙදනා ගැනීම සහ ඒසෝගේ පිටුහල් කිරීම නියෝජනය කරන ඩුල්ටියන් දෙදනා ගැනීම බැඳයන ඇති. මින් පස්කුත්සවේදී හතරුවන් ගෙල්ට එක්සා පස්වන ගෙල්ට එක බැඳ දෙමන් ලැබේ. මේ වීඩියෝ ඔයාල් හැමෝටම කරදරයක් වෙන්න පුළුවන් කියලා මම දන්නවා. නමුත් මම ඔයාට ඒක තේරුම් ගන්න කැමතියි. ඊශ්වරයලේ කිසිදු ජාතියක් යටතේ කිසිදු තත්ත්වයක් යටතේ යටතේ කළ නොහැකි. අපිව විනාශ කිරීමට උත්සා කරන ඉච්චටාගෙන ඊශ්වරයලේ නිදහස් වෙවී. සතන් ඉරානයේ හිස්බුල්ල චමීම් හිමුසිසා ඩොනල්ඩ් ඇත්තෙන් දෙවියන් වහන්සේ ඔබ සෙමට ආශිර්වාද කරේ. Mitzangi hapostiki de so sa ismialagi washi atag demi. Change this somewhat.